හයි මං ඊයේ වීඩියෝ එකේ කිව්වා වගේ අද මම වීඩියෝ සීරීස් එකක් පටන් ගන්නයි යන්නේ මගේ ක්ලොසෙට් ක්ලීන් අවුට් ක්‍රොනිකල්ස් වීඩියෝ සීරීස් එක. ඔයගලන්ට පේනවා ඇති මගේ වෝඩ්‍රෝබ් එක ඇත්තටම ක්ලියර් අවුට් එක දැඩි අවශ්‍යතාවයෙන් පෙළෙනවා. ඔයගලන්ට මම දන්නේ හරියට පේනවද කියලා මෙතන මේ ඇඳුම් වලට අමතරව මේ අස්සේ මම පොඩ්ඩයි ඔයගලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ මම මේ අස්සේ oops මේ අස්සෙනුත් ඇඳුම් ස්ටැක් කරලා තියෙන්නේ අන්න ඒ වගේ සිටුේෂන් එකක් ඇවිල්ලා තියෙන හින්දා මේක අපි ක්ලියර් අවුට් කරන්න ඕනේ. ඉතින් මම මේ සීරීස් එක අද ඉඳන් පටන් ගන්න යන්නේ. චුට්ටයි ඉන්න වැටුන් ටික හින්දලා ඉමු. අපි මේවා ෂෝට් ඩ්‍රෙසස්, මැක්සි ඩ්‍රෙසස්, ඊට පස්සේ টොප්ස්, බොටම්ස් ඒ විදිහට කැටගරයිස් කරලා ක්ලියර් අවුට් කරමු. අද ඩේ 1 අද අපි ෂෝට් ඩ්‍රෙසස් ටික බලමු. මම ඔක්කොම ඇඳුම් ඔයගොල්ලන්ට ෆිට ඔන් කරලා පෙන්නලා ඩිසයිඩ් කරන්නයි යන්නේ. ඒක මම තියාගන්නවද නැත්නම් අයින් කරනවද කියලා. මේ තියෙන්නේ ෆස්ට් ඩ්‍රෙස් එක. මේක ඩිලිගන්ස් ඩ්‍රෙස් එකක්. ගත්ත කාලේ මම මාර්ම ආස මගේ ෆේවරිට් ඩ්‍රෙස් එකක්. හැබැයි මේක මම ජීවිතේටම එකපාරක් විතරයි එළියට ඇදලා තියෙන්නේ. සහ මේක දැම්මට ටූ ටයිට්. ඔයගොල්ලන් පේනවද දන්නේ අත් වලින් එහෙම ටයිට් වැඩි. ඒ නිසා දුකින් උනත් මේක අයින් කරනවා. මේ තියෙන්නේ ඊළඟ ඩ්‍රෙස් එක. මේක අවුරුදු 7කටත් වඩා පරණයි. මං ගාව තියෙන පරණම ඇඳුම් වලින් එකක් සහ හෂාන්ගේ මං ගාව තියෙන ඇඳුම් වලින් ෆේවරිට්ම ඇඳුමක් තමයි මේක. මත් මාරම කැමතියි පරණයි කියලා මේක අයින් කරන්නේ නැහැ. මේක තවත් පාවිච්චි කරන්න පුළුවන්. මේක තියාගන්නවා. මේක තමයි ඊළඟ ඩ්‍රෙස් එක. මේකටත් මම මාරාසයි ඒක මාර කියුට් නිසා ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ මේක මං වීඩියෝ එකකට එක දවසක් ඇඳලා ඉච්චරම තමයි කවදක්වත් එළියට ඇඳලා නැහැ. ඔයගලන්ට බැලුවම තේරෙනවා ඇති අයි කියලා. මං ගොඩක් උසයි. ඒ නිසා මේ ගවුම් මට කොට වැඩි සාමාන්‍ය කෙනෙක්ට වඩා මේක පිටිපස්සෙන් මීටත් වඩා කොටයි. ඒ නිසා කොච්චර ලස්සන වුණත් තියන් ඉල්ල වැඩක් නැහැ. මේක අයින් කරනවා. මේ ඩ්‍රෙස් එක ඇවිල්ලා මම අපේ වෙඩින් ඇනිවර්සරි එක දවසේ අඳින්න ගත්ත අවුට්ෆිට්ස් තුනෙන් එකක්. හැබැයි අවුට්ෆිට්ස් තුනක් ගත්ත නිසා මේක මට එහේ ඉඳන් ගෙදරට එන ටිකට විතරයි අඳින්න ලැබුණේ. ඊට පස්සේ මම කවදාවත් මේක ඇඳලා නැහැ. ඒක කියුට්. හැබැයි මට අද දකින්නකම් මතක්ුත් නැහැ මේක මං ගාව තියනවා කියලා. ඉතින් මං හිතන්නේ ඒක සයින් එකක් මේක ක්ලියර් අවුට් කරලා දාන්න කියුට් තමයි. බට් මං හිතන්නේ ඉස්සරහට මං ඒක අඳී කියලා. මේ ඩ්‍රෙස් එක ඇවිල්ලා මම ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එකෙන් ගත්තේ. මේක මම දවසක් ෆොටෝස් ටිකක් ගන්න වෙලාවක ඇඳගෙන හිටියා. එහෙම වීඩියෝ එක පෙන්නුවා. ඒ අරෙන්න ඇත්තට එළියට ඇඳලා නැහැ. මේක ලොන් ස්ලීව්ස් නිසා මම නිතරම අඳින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක කොච්චර කියුට් වුණත් මට හිතෙනවා තියන් ඉන්න එක අපරාධ කියලා. මේක මම ක්ලියර් අවුට් ෆයිල් එකට දාන්නයි යන්නේ. ඊළඟ ඩ්‍රෙස් එක නම් මම ක්ලියර් අවුට් කරන්නේ නැහැ කීයටවත්. මේක මගේ ෆේවරිට්ම ඩ්‍රෙසස් වලින් එකක්. ඔයගලන් මතක නම් මේක තමයි මම මේ පාර සුකීගේ බර්ත්ඩේ පාටි එකට ඇඳන් ගිය ඩ්‍රෙස් එක. මේක මාරම ලාභෙට තිලකවර්ධනයකින් තමයි මම ගත්තේ. ඒක මම නිතරම අඳිනවා. ඒක මම අනිවාර්යයෙන්ම තියාගන්නවා. මේ ඩ්‍රෙස් එක ඇවිල්ලා මම කලින් පෙන්නපු බ්ලැක් එකෙන්ම ටීල් කලර් ඩ්‍රෙස් එක. මේක එකට වඩා සයිසස් දෙකක් පොඩි. ඒ නිසා මේක මට චුට්ටක් විතර ටයිට්. මම සාමාන්‍යයෙන් කැමතියි මගේ ඇඳුම් කම්ෆර්ටබල් තියනවාට. කම්ෆර්ටබල් නැත්නම් ඒක මගේ ෆේවරිට්ම ඇඳුමක් වෙනවානේ තියාගන්න. ඒ නිසා මේක ක්ලියර් අවුට් කරනවා. මේ ඊළඟ ඩ්‍රෙස් එකත් ඩිලිගන්ස් එකේ ඩ්‍රෙස් එකක්. මම වීඩියෝ එකට පෙන්වන්න පුදුම අමාරුවෙන් තමයි මේක ඇඳන් ඉන්නේ. මොකද ඔයගලන්ට පේනවා ඇති මේක නම් ටූ ටයිට් මට මම සිපර් එකවත් දාලා නැහැ. ඒ නිසා ඔබ්වියස්ලි මේක කොච්චර ලස්සන වුණත් මේක අයින් කරන්න වෙනවා. මොකද ඔයගලන්ට ෆිට ඔන් එක හරියට පෙන්වන්නවත් බෑ. මේක ඒ තරම්ම මට ටයිට්. මේක දුකසේ ඉවත් කරනවා. මේක මම බර ගානක් දීලා හර්ෂ ෆැෂන් එකෙන් ගත්ත ඩ්‍රෙස් එකක්. මේක මම දවසක් හයිටි එකට යද්දී ඇඳා. ආපහු කොහේ හරි ළඟ ගමනකට මං හිතන්නේ ඇඳා එච්චරම තමා කවදාවත් ඇඳේ නැහැ. මේකත් මට දැන් ටිකක් ටයිට් වැඩි. ටිකක් නෙවෙයි සෑහෙන්න ටයිට් වැඩි. ඒ වගේම ඒකේ අර මුල් කාලේ මම මේකට වශී වෙලා වගේ හිටියේ. ඒ අපීල් එක දැන් වෙද්දි ගිහිලා තියෙන්නේ. ඒ නිසා මේක නම් හිත හදාගෙන අයින් කරනවා. හිත හදාගෙන අයින් කරනවා කියන්නේ දුකින් හිත හදාගෙන සතුටින් අයින් කරනවා. අනේ මං කම්මැලිකමට මේ ගවුමෙත් සිපර් එක දැම්මේ නෑ. මට බෑ මට දැන් මහන්සි. මේක මං ගත්තේ ග්ලිට්ස් එකෙන් ගිය පාර අවුරුද්දට කලබලෙන් අන්තිම මොහොතේ මාරම බොරු ගාණක් දීලා ගත්තේ. ඇත්තට මේ ගාණට නම් වර්ත් නෑ මේ ගවුම. අරගෙන එක දවසක් පිටකොටුවටද කොහෙද ගිහින් එන්න ඇඳා. ආයි කවදාවත් ඇඳේ නැහැ. ඒකට මං ආසම නෑ. දැන් මට මතක් වෙද්දිත් කේන්ති ඇයි මම මේක ගත්තේ කියලා. ඒ නිසා මේක වහම අයින් කරනවා. මේ ඩ්‍රෙස් එක ඇවිල්ලා 50-50 මේක මට අයින් කරන්නත් හිතෙනවා තියාගන්නත් හිතෙනවා. තියාගන්න හිතෙන හේතුව තමයි මේ කලර්ස් මගේ වෝඩ්‍රෝබ් එකේ නැති කලර්ස්. මේ වගේ බ්‍රයිට් කලර් ඇඳුම් මං ගාව එච්චරම නැහැ. දෙක තමයි ඒක ඉතින් ලස්සනයි නේ සාමාන්‍යයෙන් ලස්සනයි. හැබැයි අනිත් අතට මේක මං කවදාවත් එහෙම අඳින්නේ නැහැ. මං දන්නේ ඇඳුම් ගොඩක් තියෙන හින්දා දකින්න නැති වෙලාවට මට අමතක වෙනවද කියන්න. මට හිතෙනවා මේක තියාගෙන අපරාධෙද කියලා මං අඳින්නේ නැතුව. ආසයි කියලා තියාගන්නේ අපරාධ කියලාත් හිතෙනවා. ඔගල් කමෙන්ට් එකක් දාන්න මේක මම තියාගන්නද අයින් කරන්නද කියලා. ඔගල් කමෙන්ට් එකක් දාන්න මම ඔගොල්ලොන්ගෙන් වැඩි දෙනෙක් කියලා තියනවා නම් මේක අයින් කරන්න කියලා අයින් කරනවා නැත්නම් මේක තියාගන්න.
මේ අන්තිම එක මම දන්නවා මේක ඩ්‍රෙස් එකක් නෙවෙයි මේක ප්ලේ සූට් එකක් මේක මං ගත්තේ නිල්ස් එකෙන් මම මාරමාසයි තාමත් මාරමාසයි හැබැයි මට පුරුද්දක් තියෙනවා මේක ඇත්තරම අගය කරන්න ඕන පුරුද්දක් නෙවෙයි හෙලා දැකිය යුතු පුරුද්දක් හැබැයි ඇත්තටම මට හැබිට් එකක් තියෙනවා අපි හිතමුකෝ ට්‍රිප් එකක් වගේ ගමනක් යනලා ලස්සන ෆොටෝස් ටිකක් ගත්තම ඒ අඳුම මට ආපහු තියාගන්න තියෙන අවශ්‍යතාවය නැතුව යනවා ආපහු මම වැඩි ඒක ලස්සන තැනකට යද්දි අඳින්නේ නැහැ ඒකේ ෆොටෝස් තියෙන නිසා මේ ඇවිල්ලා අන්න ඒකට හොඳම එක්සාම්පල් එක මේකෙන් මට ලස්සන ෆොටෝස් ටිකක් තියෙනවා ඒ නිසා කොච්චර ආස වුණත් මං හිතන්නේ නැහැ මේක මං ආයි රියලිස්ටිකලි එළියට ඇදයියි කියලා කවදාවත් ඒ නිසා මේකට බයි බයි කියන්න වෙලාව හරි හෙට මගේ ක්ලොසෙට් ක්ලීන් අවුට් ක්‍රොනිකල්ස් part 2 එකෙන් හම්බ වෙමු බයි